හැමෝටම සුබ දවසක්. විභාග ජයග්‍රහණය කරන්න වෙහෙසෙන ඔයාලා වෙනුවෙන්ම වෙන්නේ අශීවිත් එක්සෑම් නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරගෙන ඉන්නේ ඔයාලා බොහෝ දෙනෙක් ඉන්නපු සාමාන්‍ය දැනුම වීඩියෝ මාලාවේ පළවෙනි කොටස. අනිත් කොටස් ටිකත් ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වටිනා පාඩම් මාලාව මග නොහැර බලන්න. ඒක ඔයාගේ විභාගයේ ජයග්‍රහණයට අනිවාර්යයෙන්ම අත්වලක් වෙනවාමයි. එන්න අපි යමු අද වීඩියෝ එකට. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ආරම්භ කරන ලද වර්ෂය 2018 වර්ෂය. මේ කාලයේ අපේ අධ්‍යාපන ඇමති විදියට හිටියේ අකිල විරාජ් කාර්යවසම් මහතා. ආරම්භයේදී මෙම වැඩසටහන හඳුන්වා දුන් පාසල් සංඛ්‍යාව පාසල් 43ක් වර්තමානයේ වන විට පාසල් 406ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. 13 වසරක සහතික කර ලද අධ්‍යාපන වැඩසටහන් තේමාව පිළිණු හැකියාවක් දිනන රැකියාවක්. වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දීමේ අරමුණ. අපොස සාමාන්‍ය පෙළ සමත් භාවය නොසලකා සියලු ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ඇති කිරීම තමයි මේකේ විශේෂ අරමුණ විදියට සලකන්නේ. වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට ශිෂ්‍යයෙකු සතු සුදුසුකම විදියට අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටී තිබීම ප්‍රමාණවත් වෙනවා. මෙම වැඩසටහනට අදාළව ප්‍රධාන සංරචක 3ක් අපිට අඳුරගන්න පුළුවන්. පොදු විෂය ශාස්ත්‍රය, විවහාරික විෂය ශාස්ත්‍රය හා ආයතනික වෘත්තීය පුහුණුව කියන සංරචක 3. මෙම වැඩසටහන යටතේ 12 ශ්‍රේණියේ සිසුන් වෙත පිරිනැමින පොදු විෂය ශාස්ත්‍ර සංඛ්‍යාව 9ක්. ඒ වගේම ආරම්භයේදී සිසුන් වෙත හඳුන්වා දුන් විවහාරික විෂය තෝරාගත හැකි ශාස්ත්‍ර ගණන 7ක්. මේ විවහාරික විෂයේ ආරම්භයේදී විෂය සංඛ්‍යාව 26ක් හඳුන්වා දුන් අතර දැන් වන විට ඒ විෂය 28ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ශිෂ්‍යයෙකු සඳහා එක් විෂයක් සඳහා වෙන් කළ කාලය පැය 100යි. විෂයන් තුනට පැය 300ක කාලයක් වෙන් වෙලා තියෙනවා. උසස් පෙළ වසර දෙක අවසානයේ සිසුන් වෙත වෘත්තීය කුසලතා මට්ටමේ සහතිකයක් පිරිනමනවා. එය NVQ 4 මට්ටමේ කුසලතා සහතිකය. අද අපේ GK වීඩියෝ මාලාවේ පළමු කොටසින් වරුද්දක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක ගැන අදහස් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ තොරතුරු ඔයාලගේ යාළුවන්ට දැනගන්නත් ෂෙයා කරන්න. අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් හෂීවිත් එක්සෑම් නාලිකාවත් එක්කම රැඳී ඉන්න. ඔබට සුබ දවසක් වේවා.